ආයුබෝවන් අපි අද දිනපතා පුවත්පත් කාටුන් සහ උපහාසාත්මක කාව්‍ය පටන් ගමු. දිවයින පත්‍රයේ තරස්සුන්ගේ බෙම්පියා කාටුනෙන්. බෙම්පියයි චාලියයි උදේම ගමනක් යනවා රේල් පාරක් පනින ගමන්. බෙම්පියා කියනවා චාලියට "තුම්රියරි එදුරු පුහුණුවට හමුදාවේ අයව දාන එක ආණ්ඩුව නවත්තලා නේද කියලා අහනවා. චාලියා කියනවා "ඒක හැම වෙච්ච එක හොඳ නැත්නම් එයාලට දුම්රියේ ඉන්න අය වර්ජනය කරන විදිහත් පුරුදු කරાવી කියලා." මේ දිවයින පත්තරේ මුණුබුරා කියන ආතාපේ කවි විදුලි බල ඇමතිට අජිත් පී හරිසර කොට සබේදී බණින විට ආතා අදහස නගයි කවියට කුමාර ජයකොඩි චෝදනා ටික නැහැ පොඩි තබා ඉදිතරාඩි පිළිතුරක් දෙන මැනවි හැඩි දැඩි. මේ ඊයේ දින ඉංග්‍රීසි පුවත්පත්වල කාටුන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන එක මහජන ගමනාගමනය බොහෝම ගොළුබෙලි ගමනින් යද්දී ප්‍රයිවට් වෙහිකල්ස් එනවා ඉතා විශාල ටයර් සහිතව. මේ ජෙෆ්රිගේ කාටුන් එක ජනාධිපතිතුමා රියකින් යූටර්න් එකක් ගහනවා PS පෝල්ස් කියන මාවත ළඟින්. ඒ කියන්නේ පළාත් සභා ඡන්දය ළඟින් ආපහු හැරිලා එනවා වගේ පේන්නේ. මේ කාටුන් එකෙන් දුප්පත් රටවැසියෙක්ගේ වහල හිල් වෙලා ඒ හිල් ඇතුලෙන් එන ආලෝකයෙන් පේන්නේ ටැක්ස්. ඉතින් IMF නිලධාරිතුමිය පෙන්නනවා ජනාධිපතිතුමාට රටවැසියෙක් තුස්නිම්බූත වෙලා බලන් ඉන්නවා. මේ මෝනින් කාටුන් එක ප්‍රදීප්ගේ ඉන්දියාවේ අල්ල මත මේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා නටවනවා කියලා තමයි චීනේ දකින්නේ. මේ ලංකාදීප පත්තරේ තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස. ගෑස් සිලින්ඩරයක් ඉහළ යනවා. මං හිතන්නේ වසන්ත සමරසිංහ ඇමතිතුමාගේ අමුඩ ලේන්සුවක් ගලෝගෙන වගේ එක ඉහළ යන්නේ. මේ දිවයින පත්තරේ උදේ විමලසිටි කාටුන් එක. ජනාධිපතිතුමා ගොල්ෆ් ගහනවා. විශ්‍රාම වැටුප් කියන වලට බෝලේ යොමු කරනවා. මේ දිවයින පත්තරේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් පත්තරේ බලන ගමන් කියනවා හැමතැනම ගෑස් සිගයක් තියෙනවා කියලා ජනතාව කෑ ගහන්නේ. අනිත් කෙනා කියනවා NPP ආණ්ඩුවක් තිබ්බනම් මෙලහකට ඕක එක පෑන් පාරෙන් විසඳලා කියලා. මේ ලංකාදීප පත්තරේ පන්කජ රුවින්දගේ සරදම්. දේශපාලකයා කියනවා ගෑස් නැව් පොලිමේ එනවලු. සරදම් කියනවා අර ඩොලර් නැව් එනවා කිව්වා වගේද කියලා අහනවා. මේ ලංකාදීප පත්තරේ දාසගේ කාටුන් එක. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා අහස් ගුණ්ඩුවක් යවන්න වගේ ලෑස්තිය අහස් ගුණ්ඩුවට බැඳලා තියෙන්නේ ගෑස් සිලින්ඩරයක්. මේ ලංකාදීප පත්තරේ දාසාපු අලානගේ සුවාරිස්ට මොන ගැහිලා චාමර සම්පත් උන්නේ කියනවා සුවාරිස්ට මං ආණ්ඩුවට කිව්වා දෙසැම්බර් වල ගෑස් සිගයක් ඇති වෙනවා කියලා. සුවාරිස් කියනවා ඔච්චර දැනුමක් තිබිලත් ඇයි එදා ගෝඨාභය දැනුවත් කළේ නැත්තේ කියලා අහනවා. මේ දිවයින පත්‍රයේ අනුරාධගේ ඕකයි තත්වේ ගෑසිගය එනවා යයි මතුමත්තේ චාමර සම්පත් පෙර පවසලා ඇත්තේ ඒ ගැන්මෙන්ම ඔහු දැඩි කරගෙන චිත්තේ දේවාලයක් දාන්න යයි පැලවත්තේ. මේ දිවයින පත්‍රයේ චමොත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා ඉන්දියාව අපේ විශ්වාසවන්ත සහකරුවෙක්. ඉන්දිය විරෝධය අවසන් කියලා ටිල්වින් කියනවා. අනිත් කෙනා කියනවා කොහොමද බං එහෙම වුනේ? දැන් විපක්ෂයේ නෙවෙයිනේ කියලා උත්තර දෙනවා. මේ ලංකාදීප පත්තරේ අසංක ඉදුනිල්ගේ පොලිටිකල් දුම්රියට වගේම රෝහල් වලටත් ත්‍රිවිධ හමුදාව පුහුණු කළ යුතුයි කියලා බිමල් කියනවනේ. දැන් දුම්රිය බඹරට ගල් ගහලා තියෙන්නේ. දැන් රෝහල් බඹරටත් ගල ගහන්න වගේ හදන්නේ. එහෙමනම් අපි අද කාටුන් අවසන් කරමු ලංකාදීප පත්තරේ ලයන්ගේ අනේ අනිච්චන් කවියෙන්. කරමින් කුලී වැඩ දුක් විඳ නැති නිම්මා පුතු නීතිඥ කලේ වඩමින් දරු පෙම්මා අකුරේ ගොඩෙදියේ පුතු මරලම දැම්මා අද හුදකලා වී ඇත වියපත් අම්මා. අද කාටුන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන් කාටුන් උපට ගෙනා මම බන්දුල කේජාගොඩ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ යා.